මේ කතාව අහලා යන්නකෝ. දැන් දරුවෝ ඔයාලා හෙන සැප පහසුවට දැන් කාලේ මේ ඉගෙන ගත්තට අපි ඒ දවස්වල කිලෝමීටර් 30ක් අනේ කිලෝමීටර් 40ක් උදේ පාන්දර ඉස්කෝලේට පයින් යනවා අපි. එහෙම ගිහිල්ලා ඉස්කෝලේ ඉවරලා ඇවිල්ලා රෑ 100 එක්ක යනවා දඩේමේ. එහෙමත් ඇවිල්ලා පාන්දර 3ට ඉන්දියාප්ප තම්බලනේ ඉන්දියාප්ප තම්බල කඩවල් ගාන යනවා විකුණන්න. එහෙම කරලා මගේ උත්තර පත්‍රයේ බැලුවට පස්සේ සර් මෙහෙත් කළා ඉද්ද ගහලා නැගිටුනේ ඇයි? උත්තර ලියලා තියෙන විදිය දැකලා පුදුම වුණා. මේක ලිව්වේ ළමෙක්මද කියලා ඇහුවා. අනිත් ප්‍රශ්න පත්‍ර මුකුත් බලන්නේ නැතුව කෙලින්ම මාව යවුවා එංගලන්තයේ ඇමරිකාවේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට තෝරාපත් කරගත්තා. මට විශ්වවිද්‍යාලය යන්න බැරි වුණා. ඇයි? සිරියට තනියම දඩේමේ යන්න බෑ කියලා. මට විශ්වවිද්‍යාලය යන්න නැතුව දඩේමේ යන්න උනා. දුකයි දෙයක්. හරි ඒ කටන්න අවුලක් කරනු. මම පුතා උනාට එක්සෑම් එක කරේ කියන්නේ. ටික් TikTok නෑ ETSFT IT කියන්නේ මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්. ඒ මාම AI නේ. AI IT කියන්නේ මේ කම්පියුටර් සම්බන්ධ තියෙන විෂයක්. කම්පියුටර්. ඔය කම්පියුටර් කියනක ජෝන් ලොකි බියර් හොයාගත්තේ 1857. ජෝන් ලොකි හොයාගත්තේ මාමේ රූපවාහිනී කම්පියුටරේ නෙමෙයිනේ. ඒ දරුවෝ ඔයා දන්න ටිකනේ. ඒක ටොම් පටයක් කියලා දන්නවද? ඔය ටීවී එකේ තියෙනවා වයර් හන්සු දෙකක්. ඒකට තවත් වයර් හන්සු තුනක් ගහලා තමයි ඔක කම්පියුටර් එක. ඒක ජෝන් ලොකි බියර්ගේ. අප්පා රාඩියෝ ජෝන් ලොකි බියර්ගේ මහන්සිය වතුරේ. මොකෝ ගංගොඩක් ආවේ? ඔව් ගංගොඩක් ආවා. දැන්